සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ චෛත්‍ය හදනවට වඩා බෝධි හදනවට වඩා ධර්මශාලා හදනවට වඩා කුටි සෙනසුන් හදනවට වඩා ආරාම විහෙර විහාර හදනවට වඩා මුළු හදවතින්ම තමන් බුදුන් සරණ යන්නේක මහත්ඵලය මහානිසංසයි. ධර්මයේ සරණ යන්නේක සංඝ රත්නයේ සරණ යන්නේක තෙරුවන් සරණ යන්නේක මහත්ඵලයි මහානිසංසයි. හැම වෙලාවෙම මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ ඔය හිත්වලට මතක් වෙනවා නම් ඔයාලා පුදුම පින්වන්තයි. විඳින විඳින දුකක් ගානේ බණපද මතක් වෙනවා නම් ඔයාලා පින්වන්තයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඇත්ත. සංසාරේ දුක බව ඇත්ත. කර්ම විපාක අපි විඳින බව ඇත්ත. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ කෙලවරක් නැති බව ඇත්ත. අනේ මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කොයි තරම් ඇත්තක්ද. අනේ මේ බණපදයක් අහද්දි හිතට දැනෙන මිහිර සැනසෙල්ල කොයි තරම් එකක්ද. අනේ මේ බණපද අපේ ජීවිතේට ඇහුන් නැත්නම් අපි මේ වෙනකොට කොහේ ඉන්නවද? අපි මොකුන්ද? අනේ මේ ධර්මයේ කොයි තරම් ශ්‍රේෂ්ඨයිද කියලා ධර්මයේම සරණ යනවා. ධර්මයේම සරණ යනවා. ওই විදිහට ධර්මයේ මතක් වෙනවා නම් බණ අහන එකට ඇබ්බැහි වෙලා නම් ඒ බණපදයක මිහිර බණපදයක සැනසෙල්ල සින්දුවකින් නාට්‍යයකින් වෙන විකඩමකින් එයාට එන්නේ නැත්තම් වෙන විකට ජවනිකාවලට වඩා එයාගේ ජීවිතේ සනසවන්නේ පිනවන්නේ බණපදයක් නම් එයා ධම්මං සරණං ගච්ඡාමි කියන එක හරියටම ගිහිල්ලා ධර්මයේ සරණ ගියලා. එයාට සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි වෙනවා නම් මුගලන් මහරහතන් වහන්සේ සිහි වෙනවා නම් මහා කස්සප මහරහතන් වහන්සේ සිහි වෙනවා නම් අඟුලිමාල මහරහතන් වහන්සේ සිහි වෙනවා නම් ඒ රහතන් වහන්සේලා සිහි වෙනවා නම් එයා සංඝං සරණං ගච්ඡාමි. පින්වතුනි, ඒ ආර්ය මහා සංඝරත්නේ කලඳක් රාගය කියන එක බිඳුවක් ඉතිරි නැතුව රාගය ප්‍රහාණය කළා. අපේ ජීවිතේ මේ දක්වා යම් තාක් ආසාවල් ඇති වෙලා තියෙනවාද? ඒ සියලු ආසා රහතන් වහන්සේලා ප්‍රහාණය කළා. අපිට මෙතෙක් තරහ නුරුස්සනකම් ඇති වෙලා තියෙනවාද? ඒ සියලු ද්වේෂ රහතන් වහන්සේලා ප්‍රහාණය කළා. සියලු අවිද්‍යා මෝහ අන්ධකාරී රහතන් වහන්සේලා ප්‍රහාණය කළා. සතර සතිපට්ඨානෙ වැඩුවා. සතර ඉර්ධිපාද වැඩුවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩුවා. පංච ඉන්ද්‍රිය වැඩුවා. පංච බල වැඩුවා. සත්ත බොජ්ජංග වැඩුවා. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩුවා. ආර්ය මහා සංඝ රත්නය උන්වහන්සේලා ඊතර වීමට අමාරු මේ දුක්ඛිත සංසාරයෙන් ඈතර වුණා. රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ගැන කවර කතාවද? ලස්සන රූපයක් තිබ්බ සුභා තෙරණිය තනියෙන් අන්දවණේට යනකොට කොල්ලෙක් ඇවිල්ලා ඔයා ලස්සනයි කියලා පෙම්බස් දෙරුවා රහතන් වහන්සේ නමක් එක්ක. ඔයාගේ ඇහැ ලස්සනයි, ඔයා බලනකොට ලස්සනයි. ඔයාගේ ඇහැ දිහා බලාගෙන ඉන්න නැත්නම් මට කන්නත් ඕනේ නැහැ, බොන්නත් ඕනේ නැහැ. කිඳුරියෙක්ගේ වගේ ඇස් දෙක කියලා කිව්වා. ඔයා මොනවද මේ කියන්නේ? මේවා කුණු වෙන දේවල් නේ. නෑ, කුණු වෙනකල් මට බලන්න ඕන කිව්වා. කුණු වෙනකල් බලන්න ඕනද පොඩ්ඩක් ඉන්න කියලා ඇහැ අස්සට අත දාලා ඇහැ ගලවලා දුන්නා කොල්ලට අරන් ඵලයන් කියලා. එඩිතර වීර ධීර සූර විරාගී මුනිවරෝ සුභා තේරණය සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ අපි. මේ සාංගික කළා දාන බෙදන්නේ උත්තමාවියන්. එක ස්වාමීන් වහන්සේ නමක් දාන්නේ නැතුව එනවා. ලංකාවේ දවස් 7ක් අර බැමිණිටියා සාගතේ කාලේ. කන්න මොකුත්ම නැහැ වළඳන්න. දවස් 7ක් දාන්නේ නැහැ. කැලේ මැදින් ඔය යනවා. යනකොට අඹ ගහක් ළඟ
ගෙඩි ගොඩාක් වැටිලා එතනම කලන්තේ දාලා වැටුණා. ස්වාමීන් වහන්සේලා ආර්ය උපසම්පදාව ඒ උපසම්පදාව පිරිසිදුවම රකීද්දී තමන්ගේ අතට කෑමක් තව කෙනෙක් පිළිගන්නුවේ නැත්තම් වළඳන්නේ නැහැ. වතුර දැහැටි ඇර ඒව වළඳනවා. එහෙම නැතුව ආහාරයක් අතට පිළිගන්නවන්න ඕන. දැන් අඹ අතට දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා එතන වැඩිලා ඉන්නවා. එක මිනිහෙක් එතනින් ඇවිල්ලා බැලුවා ආන්දුරනමක් වැටිලා. අනේ ආන්දුරනේ ඔබ වහන්සේ වැටිලා. මේ අඹ තියෙනවා නම් වළඳන්න එපැයි. පිළිගන්නන්න කෙනෙක් හිටියේ නෑ උපාසකයෙක් කිව්වා. අනේ පොඩ්ඩක් ඉන්න දැන් මත්දහන වෙලා. දැන් ඔබ වහන්සේට අඹ වළඳන්න බෑ පොඩ්ඩක් ඉන්න යුස්ස දෙන්නම් කියලා රිදි කෑල්ලක් අරගෙන අඹ රැහැලා ඒ රිදි කෑල්ල දාලා මිරිකලා පාත්‍රයට අඹ යුස්ස ටිකක් අරන් පෙව්වා. අර සායනාංශේ අඹ ටික වැළඳුවා. පාන නෑ. ඔබ වහන්සේ කොහෙටද යන්නේ අහවල් ගමට? අනේ ආන්දරනේ ඔබ වහන්සේට දැන් යන්න බෑ පොඩ්ඩක් ඉන්න කියලා. ගාත්තයි උස්සලා තියාගත් අකාරේ උපාසක මහත්තයා මං ඒකයි කිව්වේ භික්ෂු භික්ෂුණී නෙවෙයි උපාසක උපාසිකාවොත් අද පිරියෙනවා කියලා. ඒ කාලේ උපාසක මහත්තයා ඒ තෙරුන් වහන්සේ කරේ තියාගෙන ගියා. යනකොට කල්පනා කළා මේ උපාසක මහත්තයා මාව කරේ තියාගෙන යනවා මගේ අම්මගේ ඥාතියෙක් නෙවෙයි තාත්තගේ ඥාතියෙක් නෙවෙයි මේ සංඝ ගුණ හිතලානේ අරන් යන්නේ. මං රාග දේශ මොහ එක්ක ඉඳිද්දින් මේ මිනිසයා කරන මේ කැපවීමට මගේ පින එයාට දෙන්න පුළුවන් උපරිම පින මට දෙන්න බැරි වෙනවනේ කියලා මෙහෙම කරේ අත දාගෙන ඉන්න ගමන් භාවනාවට සමවැදුණා. සතර සතිපට්ඨානෙ වැඩුවා. සතර ඉරිදිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණයෙන් වඩලා කර උඩදින් රහත් වුණා. පුරුදු කරන්න අතිශයින් දුෂ්කර තටම අපිට ලං වෙන්නවත් බැරි ආර්ය අෂ්ටාංග මාර්ගය කරක් උඩදින් වැඩුවා. ෆෑන් දාගෙනද භාවනා ආසන තියාගෙනද සීතල හුලං හමහමාද කොන්ද කිලින් තියාගෙනද කර උඩ ඉද්දින් රහත් වුණා. ඒ රහතන් වහන්සේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස ලෝකෙට උතුම් පින්කෙත. උන්වහන්සේලා කර උඩදින් රහත් වුණා. ඒ පුණ්‍ය ශේස්ත්‍රය අන්න ඒ වගේ රහතන් වහන්සේලා ගුණ ගැන හිතලා අපි අද නියෝජිතයෝ. මන් දැන් කුටි පූජා කරද්දී සිංහලෙන් කිව්වා මේ කුටි පූජා කරන්නේ ආර්ය මහා සංඝ රත්නයට. දැන් සාරිපුත්ත මොගලන් මහ රහතන් වහන්සේලා නැහැ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නැහැ. මහ රහතන් වහන්සේලා නැහැ. මිහිඳු මහ රහතන් වහන්සේ නැහැ. අනිත් රහතන් වහන්සේලා නැහැ. මහා තෙරුන් වහන්සේලා නැහැ. දැන් මේක පිළිගන්න ඉන්නේ අපි. දැන් මොකද කරන්නේ? එහෙනම් අපි පිළිගන්නවා කියලා තමයි අතර පිළිගත්තේ. නියෝජිතෙක් විදිහට. නියෝජිතෙක් විදිහට. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය. අපි පවා දෝත දෑත නල්ලි තියා සාදු කියා වඳින සංඝරත්නයට. හැබැයි මතක තියාගන්න ඒ ඉමම් බික්කම් බික්කු සංඝස්ස දෙම කියලා දන් හැන්ද බෙදන්න අනිවාර්යෙන් නියෝජිතෙක් ඉන්නම ඕන. ඒක සිල් නැති එකෙක් වුණත් කරේ සිවුර හරි තියාගෙන ඉන්න ඕන. නියෝජිතෙක්. මං කියන එක තේරෙනවද? ඒ ආර්ය මහා සංඝරත්නයට බෙදන දාණය පිළිම ගොඩක් තියලා අපිට බෑ ඒක කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුස්සීල වුණත් පාප ධර්ම වුණත් කාසාව කණ්ඩකන. එයාටත් හිත පහදවගෙන දානයක් දුන්නොත් අසංකේය අප්‍රමේයයි කියලා.